ඉතින් ඒ විදිහට install කියන බටන් එක press කරාට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ game එක install වෙනවා. ඉතින් මම ඒක click කරනවා. ඒ විදිහට click කරාට පස්සේ අපේ game එක මේ විදිහට download වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් පැය 12ක ප්‍රමාණයක් යනවා මගේ දැනට තියෙන internet speed එක අනුව. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි game එක install කරන්න ගියොත් අපිට කොච්චර කරදරයකට මුහුණ දෙන්න වෙනවද කියලා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දැනට MB 37ක ප්‍රමාණයක් හෝ MB 40ක ප්‍රමාණයක් download වුණා. ඉතින් මම මේක MB 50ක වගේ ප්‍රමාණයක් යනකම් ඉන්නවා. මොකද ඒ path එකට හදාලා file location එකක් අපිට create වෙන්න ඕන හින්දා මම මේ විදිහට ඒක වෙනකම් මෙතනදී මේ විදිහට ඉන්නවා. right ඒ විදිහට මගේ MB 50ක් ගියා 50 ගියාට පස්සේ මම මේක post කරලා මෙතන ඔයාලට කරන් තියෙන මම අර කලින් කිව්ව විදිහට path එක copy කරගෙන මෙතන උඩ section එකේ path එක paste කරලා ඔයාලට direct ඔයාලගේ location එකට යන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන C එකට ඇවිල්ලා program files වලට යනවා. ඊට පස්සේ මම මෙතන Epic Games කියන එකට ගිහිල්ලා මෙතන Jurassic World Evolution 2 කියන folder එක ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ නැවත අපිට folder එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මෙතනදී right click කරලා අපි අර copy කරගත්ත එක මේ විදිහට මෙතෙන්ට paste කරගන්නවා. ඉතින් මේ විදිහට paste කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ game එක අපි අර MB 50ක් install කරගත්තු location එකට මේ විදිහට copy වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ progress එක ඔයාලගේ game එක GB 60ක් වෙන්න පුළුවන් නැත්නම් GB 30ක් වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම ඔයාලගේ backup file එක මේ විදිහට copy වෙනකම් මෙතනදී ඉන්න ඕනේ.